අයියෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ නෝනේ මට හම්බුණ චූටිට හොඳ පන්තියක්. මොකද්ද මහත්තයා? මොන හොයාගත්තත් පෙරන්නේ මහත්තයා. අපේ චූටි ඔය පන්ති වලට යන්නේ නෑ නෝනේ. මූනම් මේ පන්තියට ආසයි කියලා මට හිතෙනවා. අපි කෝකටත් කියලා බලමුකෝ. ඉතින් මහත්තයාගේ කැමැත්ත. චූටි මේට වරෙන් පොඩ්ඩක්. ගදානේ කෑ ගහන්නේ මම ෆෝන් එක ගත්තොත් තමයි මාව මතක් වෙන්නේ. චූටි මේ අහපන්කෝ. මායි අම්මයි උඹට හොඳ පන්තියක් හොයාගත්තා. අනේ අම්මේ මේ තියෙන දවස් පහේ ඉස්කෝලේ යන්නේ තැන අමාරුවෙන් තව පන්ති යන්නත් කියනවා. යකෝ අම්මා මාව ගිහින් දාලා මට ඉන්න බැරි නිසා මම ඉස්කෝලෙන් පැනලා එක්ක නාන්න යනවා. මේ එහෙම කරන මාව තව පන්ති වලටත් දාන්න හදනවා. චූටි උඹයි කිව්වේ? මොකද්ද? මම කිව්වේ මට පන්ති යන්න බැරි කියලා විතරයි. බලමුකෝ. අම්මෝ ඒක නම් මගේ වාසනාව. දැන් මොකක්ද අම්මේ ඔය හොයාගත්ත පන්තිය? චූටි තාත්තයි මායි ඔයාට හොඳ කරාටි පන්තියක් හොයාගත්තා. ඔව් චූටි ඔයා ඒකට යන්නකෝ. ඔයාගේ ආත්ම ආරක්ෂාවටත් හොඳයි. අනේ මට නම් බෑ ඔය අටමගල් අස්සෙරින් ගන්න. මහත්තයා මම මහත්තයාට කිව්වනේ චූටි ඔය පන්ති වලට යන්නේ නැහැ කියලා. චූටි උඹ එහෙනම් තාත්තා කියන දේ කරන්නේ නෑනේ. උඹ ඉල්ලපන්කෝ මගෙන් මොනවා හරි. මං තොට අරන් දෙන්නෙත් නෑ. මොකක්ද යකෝ මේ වෙන්නේ? මයිකෝ මේ අපි අම්මයි තාත්තේ මට පන්තියක් හොයලා බෑ. බං ඒ මොකද්ද? උඹට මොන පන්තිද බං? ඊක තමයි අම්මට ඊක තේරෙන්නේ කරාටි පන්තියක් හොයලා මාව යවන්න හදන බෑ. ඩෝ ඉතින් ඒක මරුනේ බං. මයිකෝ තොට පයිතියන්ද? මට බෑ ඔය අටමගල් අස්සරින් ගන්න. ඇයි බං එහෙම කියන්නේ? උඹ ඵලයන්කෝ. එතකොට අපිට කාගේ හරි දත් ඇන්ද බඩට යවන්නේ කිබං. අඩේ මයිකෝ උඹ කියනකම් මට ඕක මතක්ුන්නේ නෑනේ බං. බං මාත් එන්නම් අපේ අම්මගෙන් අහලා යමන්කෝ. එන්න අද හවසට කොහේ පන්තිය තියෙන්නේ? වරෙන් අපේ ගෙදරට. මේ මට උදව්වක් කරන්න ඕන බං. මොකද්ද? අර 8 වසරේ පොඩි උන් ඉන්නේ බං. උම්මට ගහන්න හැදුවා. උන්ගේ දත් ඇන්ද බඩට යවලා දෙන්න ඕන බං. අනිවාර්යෙන්ම ඒක ඕන උදව්වක් ඉල්ලපන්. අම්මා තාත්තේ අයි ජෝඩි කෑ ගහන්නේ? තාත්තේ මං ඔයාගේ ඔය පන්තියට යනවාද? චූටි උඹ කැමැත්තෙන් යන පළවෙනි පන්තිය නේද මේක? මට නම් හරිම සතුටුයි පුතේ. තාත්තේ මම පන්ති යන්නම්. මට ඉතින් පන්ති ගිහලා නිකන් ඉන්න බෑනේ. මොන හරි කන්න කීයක් හරි දෙන්නකෝ. හරි චූටි. හැමදාම පන්ති යනවා නම් කීයක් හරි දෙන්න බැරිය? එහෙම කියලා මේ 10ක් 20ක් දෙන්න බෑ හොඳේ. 100ක් 200ක් ඕන. හරි චූටි බලමුකෝ. මයිකල් පුතේ පුතත් ඉගෙන ගන්නද යන්නේ? නෑ නෑන්ද මම මේ හිත්තිගේ තනියට ආවේ. හරි මයිකල් පුතේ තනියට ඉන්දියට කමන්නේ. දඟ වැඩ කරන්න එපා. ඒස හරිම වසයි. හරි නැන්ද අම්මට සිරි හිච්චි මාස්ටර්ගේ බොඩිය බලහංකෝ. ඌ අපිට එකක් හරි ගැහුවොත් අපි දෙකට කල්ලේ ආවි. ළමයි මං කරන විදිහට හැමෝම කරන්න. හරි ළමයි මාත් එක්ක ওই විදිහටම කරගෙන යා. ඔඩේ මොයිකෝ බලහංගෝ ගහන පෝරවල්. ළමයි මාව හම්බෙන්න කවුද කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලා ওই විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න. මම පොඩක් ගිහින් එන්න. තුල සර් මේ උසේ ඉන්නේ මගේ පුතා. මම ඔන්න පුතාව පන්තියට එක්කගෙන ආවා. හරි
මම හොඳට පුරුදු කරලා ගන්න. හරි හරි සර් අපි ගිහින් එන්නම්. පුතා ඔයාගේ නම මොකද්ද? සර් මගේ නම චූටි. එහෙනම් ඔයා අර පොලිමට යන්නකෝ. හරි සර් මං යන්නම්. ළමයි දැන් අලුත් ස්ටෙප් එකක් පුරුදු වෙන්න යන්නේ. මං කරන විදිහටම ඔයාලත් කරන්න. මොකක්ද යකෝ ඒ කරේ? ඔබ මොකද මේ පොඩි ළමයින්ට ගහන්නේ? අනේ නෑ සර් දියා බලන් කරන්න ගිහිල්ලා මේ මල්ලිගේ ඔළුවට කකුල වැදුනේ. කොහොම හරි ගැව්වනේ. මගේ පන්තියේ ළමයි ගහ ගන්නවට මම කැමති නෑ.